යාළුවනේ ඔයාලට සුබ දවසක්. ඉතින් මම අද අරන් ආවේ මාළුන්ගේ ලෙඩ වලට දාන්න ඕන බේත් වර්ග මොනවද කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ බේත් වර්ග හරියට අපි අඳුරගෙන මාළුන්ගේ ලෙඩ හරියට අඳුරගෙන හරියට මේ බේත් දාලා මාළු හැදුවොත් මාළු මැරෙන්නේ නැතුව අපිට මාළු ටික හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න ස්කිප් කරන්න එපා. ගොඩක් වටිනවා පොඩි වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හරි අපි එහෙනම් මාළුන්ට දාන බේත් වර්ග මොනවද කියලා අපි බලමු. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. යාළුවනේ මේ තියෙන්නේ ඇන්ටික්ලෝ. ඉතින් අපි මාළු ටැංකිය වලට නල ජලය වගේ දානවනම් අනිවාර්යෙන් මේකේ ක්ලෝරින් තියෙනවා. ඉතින් මේ ඇන්ටික්ලෝ වලට පුළුවන් ඒ ක්ලෝරින් ෂෙනයෙන් ඉවත් කරන්න. ඒ වගේම බැරලෝව හින්දා ඇති වෙන විසත් මේ ඇන්ටික්ලෝ වලට ඉවත් කරන්න පුළුවන්. ඉතින් අපි මේක ටැංකිය වලට දාන්නේ කොහොමද කිව්වොත් වතුර ලීටර් 25කට ඇන්ටික්ලෝ මිලිලීටර් 5යි දාන්න ඕනේ. මතක තියාගන්න අපි මේ ඇන්ටික්ලෝ දාන්න ඕනේ මාළු දාන්න ඉස්සෙල්ලා. මොකද මාළු දාලා මෙව දාන්න එපා. මාළු දාන්න ඉස්සෙල්ලයි අපි ඇන්ටික්ලෝ දාන්න ඕනේ. යාළුවනේ මේ තියෙන ඇන්ටිලයිස් වලට පුළුවන් මාළුන් ඇඟේ ඉන්න උකුණන් වතුරේ ඉන්න පරපෝෂිතයන් මේ ඔක්කොම මර්ධනය කරන්න පුළුවන්. ඇන්ටිලයිස් වලින් මර්ධනය කරන්න පුළුවන් පරපෝෂිතයන්ගේ නම් කිව්වොත් කරමල් පතැල්ලන්, චර්ම පතැල්ලන්, නැංගුරම් පණුවන්, මාළුන්ගේ ඇඟේ ඉන්න උකුණු වර්ග මේ ඔක්කොම මේ ඇන්ටිලයිස් වලට මර්ධනය කරන්න පුළුවන්. ඉතින් අපි මේ ඇන්ටිලයිස් මාළු ටැංකියට දාන්නේ මෙහෙමයි. වතුර ලීටර් 50කට ඇන්ටිලයිස් මිලිලීටර් 5යි දාන්නේ. දාලා දවස් 3ක් තියන්න ඕන. ඊට පස්සේ මත්ස්‍ය උකුණන්ගේ කීටය විනාශ කරන්න ආයෙත් දවස් 3කට පස්සේ මේ විදිහටම මාළු ටැංකියට දාන්න. මතක තියාගන්න මේ ඇන්ටිලයිස් කැට්ෆිෂ් මාළුන්ටයි කැරසින්ස් මාළු වර්ග වලටයි ගොඩක් සංවේදී. ඉතින් මේ මාළු වර්ග දෙක ඉන්න ටැංකිය වලට මේ ඇන්ටිලයිස් දාන්න එපා. යාළුවනේ මේ තියෙන්නේ ඇන්ටි පැරසයිට් වලට පුළුවන් විසිතුරු මාළුන්ගේ බාහිර පරපෝෂිතයන් සුදු ලප, දිලීර හා බැක්ටීරියා මර්ධනය කරන්න. ඒ වගේම මේ ඇන්ටි පැරසයිට් මිරිදිය, කරදිය දෙකටම දාන්න පුළුවන්. තව දෙයක් මේ ඇන්ටි පැරසයිට් වලට පුළුවන් මාළු ටැංකිය වල දියසෙවල බැඳෙන එක අඩු කරන්න. ඉතින් ඒ හින්දා ඇන්ටි පැරසයිට් මාළු ටැංකිය වලට දානවා ගොඩක් හොඳයි. මොකද අපිට ඒකේ ඇන්ටි පැරසයිට් දාලා පුළුවන් මාළු ටැංකිය වල දියසෙවල බැඳෙන එක අඩු කරගන්න. ඒ වගේම බය නැතුව දාන්න පුළුවන් ජලජ ශාක තියෙන ටැංකිය වලටත් මේ ඇන්ටි පැරසයිට්. මොකද මේ ඇන්ටි පැරසයිට් ජලජ ශාක වලටත් හානිකර වෙන්නේ නැහැ. ඉතින් අපිට ජලජ ශාක තියෙන ටැංකිය වලටත් බය නැතුව දාන්න පුළුවන්. මේ ඇන්ටි පැරසයිට් අපි ටැංකිය වලට දාන්නේ මෙහෙමයි. මාළුන්ගේ ලෙඩ දැක්ක ගාම ටැංකියේ ජලය ලීටර් 25කට ඇන්ටි පැරසයිට් මිලිලීටර් 5යි දාන්න ඕනේ. ආයෙ දාලා දවස් 3කට සැරයක් 3 පාරක් මේ විදිහටම දාන්න. මාළු පැටව ඉන්නවා නම් වතුර ලීටර් 50කට මිලිලීටර් 5ක් දාන්න. යාළුවනේ මේ තියෙන්නේ ඇක්ටෝෆ්ලේවින් විසිතුරු මාළුන්ගේ බැක්ටීරියා හා දිලීර ආසාදන වලට මේ ඇක්ටෝෆ්ලේවින් දාන්න පුළුවන්. ඒ වගේම මාළුන්ගේ තුවාල වලට කට කුණු වෙනවට, වරල් දිය වෙනවට, කරමන් රෝග වලට ඇක්ටෝෆ්ලේවින් මාළු ටැංකියට දාන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ඇක්ටෝෆ්ලේවින් මාළු ටැංකියට දාන්නේ වතුර ලීටර් 25කට ඇක්ටෝෆ්ලේවින් මිලිලීටර් 5යි දාන්න ඕනේ. ආයෙ ඊට පස්සේ දවස් 3කට සැරයක් 3 පාරක් මේ විදිහට ඇක්ටෝෆ්ලේවින් මාළු ටැංකියට දාන්න. ඒ වගේම ඇක්ටෝෆ්ලේවින් අපි මාළු ටැංකියට දාන්න ඉස්සෙල්ලා බෝතලේ හොඳට හොලවලා මාළු ටැංකියට දාන්න. යාළුවනේ මේ තියෙන්නේ ෆිෂ් කවර් බ්ලූ නැත්නම් මෙතනින් බ්ලූ. ඉතින් මේ ෆිෂ් කවර් බ්ලූ වලට පුළුවන් පරපෝෂිත ආසාදන නිසා මාළුන්ගේ ඇඟේ ඇතිවෙන දිලීර ආසාදන මර්ධනය කරන්න. ඒ වගේම මාළුන්ගේ බිත්තර හා මාළු පැටව දිලීර වලින් ආරක්ෂා කරනවා. යාළුවනේ ඔයාලා දන්නවා සමහර වතුර වල විස තියෙන්න පුළුවන්. ඉතින් මේ ෆිෂ් කවර් බ්ලූ වලට පුළුවන් වතුරේ තියෙන විස ගතියත් නැති කරන්න. ඒ වගේම මාළුන් ඉන්න ජලයේ ටෙට්‍රොහයිමේනියා බෝවීමත් අඩු කරනවා මේ ෆිෂ් කවර් බ්ලූ වලට. යාළුවනේ මේ ෆිෂ් කවර් බ්ලූ අපිට කරදිය මිරිදිය දෙකටම දාන්න පුළුවන්. ෆිෂ් කවර් බ්ලූ අපි වතුර ලීටර් 25කට මිලිලීටර් 5යි දාන්නේ. දාලා දවස් 5ක් තියන්න ඕනේ. ඉතින් යාළුවනේ තව දෙයක් අපි ගොඩක් මේ මාළු බිත්තර දාපු ගාම අනිවාර්යයෙන්ම මේ ෆිෂ් කවර් බ්ලූ එක දානවා. මේ ෆිෂ් කවර් බ්ලූ එක දැම්මේ නැත්නම් මාළු බිත්තර සවුත් වෙනවා. අපි ඒ නිසා මාළු බිත්තර දාපු ගාම මේ ෆිෂ් කවර් බ්ලූ එක දාන එක තමයි මුලින්ම කරන්නේ. ඉතින් මාළු බිත්තර දාපුවාම මාළු ටැංකියේ ජලය ලීටර් 83කට මිලිලීටර් 5යි දාන්න ඕනේ.
ඒ වගේම මාළු ටැංකියට මේ ෆිෂ් කවර් බ්ලූ එක දාන්න කලින් බෝතලේ හොඳට හොලවන්න. මොකද මේ බෝතලේ හොලවලා දැම්මේ නැත්නම් මේක අඩිය මිදිලා වගේ තියෙන්නේ. ඒ නිසා අපි මේ බෝතලේ හොඳට හොලවලා තමයි මාළු ටැංකියට දාන්න ඕනේ. යාළුවනේ මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ මාළු ලෙඩ වුණාම දාන්න ඕන බෙහෙත් වර්ග මොනවද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් යාළුවෝ දෙයක් ඉගෙන ගන්න ඇති. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා නම් ඔයාලා කැමති නම් මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න කියලාත් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයාලා පරිසරයට සත්තුන්ට කුරුල්ලන්ට ආදරේ නම් මම තව වීඩියෝ දාලා තියෙනවා මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් යාළුවනේ මේ වගේම තවත් ලස්සන වටිනා වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනට එන්න. යාළුවෝ හැමෝටම සුබ දවසක්.